මොකටද ඔබ ඉපදිලා ඉන්නේ? මෙච්චර කල් ඔබ කරපු ටික ඔක්කොම ඇදලා අරගෙන බලන්න පින්වතුනි ඔබ මොකටද ඉපදිලා ඉන්නේ කියලා මේ. ඔබ ඉපදිලා මෙච්චර කල් කරපු ටික හොයලා බලන්න. ඔබ කෑවා. ඔබ බිව්වා. ඔබ නිදාගත්තා. ඔබ දරුවෝ හැදුවා. එතනින් එහාට කරපු එක දෙයක් මට කියන්න. ඔබ හොඳට කෑවා. හොඳට බිව්වා. හොඳට නිදාගත්තා. සැප පහසුව. හුලං වදින නිසා බිත්ති 4ක් ගහගත්තා. වහින නිසා වහලයක් ගහගත්තා. හොඳ ඇඳක් තියාගත්තා නැත්නම් පැදුරක් හරි කමක් නැහැ. ඔබ හොඳට නිදාගත්තා. ඊට පස්සේ ඔබ දරුවෝ හැදුවා. ඒ දරුවන්ට ඒ ටික කළා දුන්නා. ඒ හැරෙන්න කරපු එක දෙයක් මට කියන්න. එක දෙයක් ඒ හැරෙන්න. ඔබ කියයි, "ඇයි මං ඉගෙන ගත්තේ?" එහෙමත් කියයි. "මං ඉගෙන ගත්තේ. ඇයි මම රස්සාවක් කරන්නේ? මම දොස්තර කෙනෙක්, මම ඉංජිනේරුවෙක්, මම ඇකවුන්ටන්ට් කෙනෙක්." ආදි වශයෙන් ඔබ කියයි, "මම හොඳ ව්‍යාපාරිකයෙක්, මම රජයේ ඉහළ නිලධාරියෙක්." ආදි වශයෙන් ඔබ කියයි. පින්වතුනි, කනවා බොනවා නිදා ගන්නවා දරුවෝ හදනවා කියන ටික පින්වතුනි සියලු තිරිසන් කුලකයටත් අයිති එකක්. සියලු තිරිසන් කුලකයට ඔය ටිකම තමයි කරන්නේ. Eating, drinking, sleeping and having sex. ඔතනින් එහාට පින්වතුනි තිරිසනුන්ට කිසි දෙයක් කරන්න බෑ. ඔබත් මේ මනුස්ස ජීවිතේ අරගෙන ඔය ටිකමද කරන්න කියලා හොඳට කල්පනා කරලා බලන්න. ඒ කරනකොට ඔබට අර ටික හිතෙනවා නම් පින්වතුනි ඔබ කියනවා නම් "ඇයි මං ඉගෙන ගත්තේ?" කියනකොට ඔබගේ කුස්සියේ ඉන්න බල්ලා hina වෙනව ඇති නේද? උඹ ඉගෙනගෙන ওই ටික කරනවා, අපි ඉගෙන ගන්න නැතුව ওই ටික කරනවා. ඔබ කියද්දි මම රස්සාවක් කළා ලක්ෂ 3ක් පඩි හම්බ කරනවා. ආයෙත් බල්ලා hina වෙනව ඇති. අනේ ගොනෝ. උඹ උදේ ඉඳලා රෑ වෙනකම් මහන්සිලා හම්බ කළා ওই ටික කරන්නේ, අපි නිකම්ම ওই ටික කරගන්නවා. පින්වතුනි ඔබ මොනවා කළත් අන්තිමට කරන්නේ eating, drinking, sleeping and having sex නම් ඔබයි තිරිසනෙකුයි අතර වෙනසක් නැහැ. මේවා හොඳට තේරුම් ගන්න පින්වතුනි, ඔබට මේ මනුස්ස ජීවිතේ ලැබුණේ ওই ටික කරගන්න නෙමෙයි. ඔබට මේ මනුස්ස ජීවිතේ ලැබිලා තියෙන එතනින් එහාට තියෙනව ටිකක් කරගන්න, අන්න ඒක කරගන්න. පින්වතුනි ඔබ දන්නේ නැහැ ඔබට මේ මනුස්ස ජීවිතේ කොහොමද හම්බුනේ කියලා. ඒකයි තියෙන ප්‍රශ්නේ. ඔබ ඔය වටින මනුස්ස ජීවිතේ පින්වතුනි කුණු කොල්ලෙට විනාශ කරගන්නවා. කුණු කොල්ලෙට විනාශ කරගන්නවා. මහා අපරාධයක් මේ ඔබ කරන්නේ. මම ඔබට පෙන්නලා දෙන්නේ පින්වතුනි ඔබ කවුද කියලා. මම ඒකයි ඔබට කිව්වේ. ඔබ කවුද? මම ඔබගෙන් වටින ප්‍රශ්නයක් අහන්නම්.